හැමදාමත් වගේ අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි ළඟම එන අවුරුදු සමයට කැවිලි මේසෙට තියන්න බනානා කේක් එකක් හදමුද? එහෙනම් මගේ channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. අපි බලමු එහෙනම් මේ බනානා කේක් එක හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඒ සඳහා මම අරගෙන තියෙනවා හොඳටම පිටි කරගත්ත සීනි ග්‍රෑම් 200ක්, රට ඉඳි අවශ්‍ය පමණ. ඔයාලට රට ඉඳි වෙනුවට චොකලට් චිප්ස් වගේ දෙයක් උනත් අරගන්න පුළුවන්. තව මම අරගෙන තියෙනවා වැනිලා තේ හැඳි එකක්, බේකින් පවුඩර් තේ හැඳි එකහමාරක්, ලොකු බිත්තර 3ක්, ලොකු ආනමාළු කෙසෙල් ගෙඩි 3ක්. මේකට ආනමාළු වගේ දෙයක් ගන්නවා නම් ගොඩක් රසයි. තව අපට අවශ්‍ය වෙනවා බටර් ග්‍රෑම් 200ක් සහ පාන් පිටි ග්‍රෑම් 200ක්. අපි දැන් එහෙනම් බනානා කේක් එක හදන්න පටන් ගමු. මුලින්ම අපි කෙසෙල් ටික ගෑරුප්පුවක් ආධාරයෙන් හොඳට පොඩි කරගමු. පොඩි කෑලි තිබුණට කමක් නැහැ. ඒත් ලොකු කෑලි තියෙනවා නම් මේ විදියට හොඳට ගෑරුප්පුවකින් පොඩි කරගන්න. ගෑරුප්පුවෙන් පොඩි කරගත්තට පස්සේ මම වික්ස් එකකිනුත් මේ විදියට තව ටිකක් හොඳට ලොකු කෑලි නැති වෙන්න පොඩි කරගන්නවා. කෙසෙල් ටික පැත්තකින් තියලා අපි දැන් බටර් එක ටිකක් වික්ස් කරගමු. දැන් අපි බටර් එකට සීනි ටික එකතු කරලා මේකේ පාට වෙනස් වෙනකම්ම හොඳට වික්ස් කරගමු. සීනි දිය වෙනකම්ම වික්ස් කරන්න අවශ්‍ය නැහැ. බටර් එකේ පාට ලයිට් කලර් එකකට එනකම් වික්ස් කරගත්තම ඇති. බිත්තර 3 දාලා වික්ස් කරද්දී අපිට සීනි ටික දිය කරගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේ හොඳ ලයිට් කලර් එකකට ආවට පස්සේ ඔයාලා වික්ස් කරන එක නවත්තන්න. දැන් මම බිත්තරකින් එක එකතු කරලා වික්ස් කරගන්නවා. එක බිත්තරයක් එකතු කරගෙන විනාඩියක් විතර හොඳට වික්ස් කරගන්න. ඒ විදිහටම ඊටු බිත්තර දෙකත් එකතු කරගෙන විනාඩියක් විතර වික්ස් කරගමු. දැන් අපි වැනිලා ටිකත් එකතු කරගෙන තව ටිකක් වික්ස් කරගමු. දැන් මම මේ වෙලාවේ පොඩි කරගත්ත කෙසෙල් ටිකත් එකතු කරගෙන හොඳට වික්ස් කරගන්නවා. මේ වෙලාවේ ඔයාලගේ oven එක සෙල්සියස් අංශ 160 උෂ්ණත්වයට විනාඩි 10ක් ෆ්‍රී හීට් වෙන්න තියාගන්න. දැන් අපි බැටර් එකටම පිටි ටික හලා ගමු. පාන් පිටි ග්‍රෑම් 200යි බේකින් පවුඩර් තේ හැඳි එකහමාරයි එකතු කරලා මේ විදිහට හැන්දකින් හොඳට කලවම් කරගෙන ඊට පස්සේ හලා ගමු. අඩියේ පිටි කැට පොඩ්ඩක්වත් ඉතුරු නොවෙන්න හලා ගන්න. ඊට පස්සේ අපි පිටි ටිකත් හොඳට මේ විදිහට කලවම් කරගමු. දැන් අපි රටෙන්දි ටිකත් එකතු කරගමු. රටෙන්දි ගනිද්දි පොත්ත ඉවත් කරලා අරගන්න. මද රස්නේ වතුරට රටෙන්දි ටික එකතු කරාට පස්සේ විනාඩි 5ක් විතර වහලා තියාගන්න. එතකොට අපිට ලේසියෙන්ම රටෙන්දි පොත්ත ගලව ගන්න පුළුවන්. දැන් අපේ බැටර් එක හරි. අපි දැන් මේක බේක් කරන තැටියට දාගමු. බේක් කරන්න යන තැටියේ මේ විදිහට හොඳට තෙල් ටිකක් ගා ගන්න. ඊට පස්සේ මම පාච්මන්ට් කොළියකුත් තියලා ඒක උඩිනුත් තව තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එක මේ විදිහට දාගමු. මේ බැටර් එක තැටියේ හැම පැත්තටම සමානව තියෙන්න ඕන. මේ විදිහට හැන්දකින් උඩ හදාගන්න. ඊට පස්සේ කේක් එකේ තියෙන වාත බුබුලු යන්න මේ විදිහට දෙපාරක් විතර ටැප් කරගන්න. ඊට පස්සේ අපි ප්‍රී හීට් කරගත්ත oven එකට අපේ කේක් එක දාගමු. ඉතින් මේ තියෙන අපේ කේක් එක බේක් වුණාට පස්සේ මට මේ කේක් එක බේක් කරන්න හරියටම විනාඩි 40ක් ගියා. ඒක oven එකෙන් oven එකට වෙනස් වෙනවා. ඔයාලට මේ කේක් එක ලිපේ රයිස් කුකර් එකේ උනත් හදා ගන්න පුළුවන්. දැන් අපි මේ කේක් එක නිවෙන්න කූලින් රැක් එක උඩින් දාලා තියාගමු. ඊට පස්සේ අපි දාගත්ත පාච්මන්ට් කොළියත් මේ විදිහට ගලවලා ඉවත් කරගමු. මේ වෙලාවේ අපේ බනානා කේක් එකේ හොඳ සුවඳක් එනවා. ඉතින් ඔයාලටත් මේ විදිහට රසම රස බනානා කේක් එකක් හදලා ළඟම එන අවුරුද්දට කැවිලි මේසයට පිළිගන්වන්න පුළුවන්. මේ බනානා කේක් එක සොෆ්ට් ගතියෙන් ගොඩක් වැඩි. ඒ නිසා හොඳට කැපෙන පිහියකින් පරිස්සමින් කපා ගන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එකත් subscribe කරගෙනම යන්න. හැමෝටම සුබ දවසක්.